විකල්පයක් බබාලා. අද අපි බලමුද මේ මිශ්‍රණයට වතුර වැඩි වුණාම මොකද වෙන්නේ කියලා. මුලින්ම මම අද මේකට පාවිච්චි කරන්නේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් එකක්. මේක ඔයාලට කඩෙන් ගන්න පුළුවන් හાર્ඩ්වෙයාර්ස් වල තියෙනවා. මේ පැකට් එකේ නම් නමක් ගහලා තිබුණේ නැහැ. ඉතින් මම ඒක අරගෙන මෙන්න මේ විදිහට භාජනයකට මුලින්ම වතුර ටික දාලා ඊට පස්සේ තමයි අපි මේ පවුඩර් එක දාගන්නේ. දාගෙන හොඳට මික්ස් කරගන්න ඕන. කැට නැති වෙන්න, කැට වෙන්නේ නැති වෙන්න අපි මේක හොඳට මික්ස් කරගෙන මේ වගේ සිලිකන් අච්චු දෙක හොඳට සෝදලා අරගෙන පියදලා මෙන්න මේ විදිහට තියාගෙන මම දාගත්තා අපේ හදාගත්ත මිශ්‍රණය. ඔන්න ඉතින් සමා වෙන්න ඕන ඒක වීඩියෝ වෙලා නැහැ. ඒ අපි හදාගත්තේ වතුර වැඩි වෙන මිශ්‍රණය. දැන් අපි හදාගමු ගානට තිතට වතුර එහා මෙහා වෙන්නේ නැතුව හදාගන්න එක. දැන් මේක මෙන්න මේ වගේ හොඳ උකුවට තියෙනවා. බලන්නකෝ ඒක සිලිකන් මෝල්ඩ් එකට දැම්මම කොහොමද කියලා. වතුර ගතියක් නැහැ. හොඳට උකුවට මෙන්න මේ වගේ තමයි මික්ස්චර් එක එන්නේ. ඊට පස්සේ අපි හොඳට මේක තට්ටු කරගන්න ඕන. එයා බබල්ස් එන්නේ නැති වෙන්න. මෙන්න මේ විදිහට හොඳට 3-4 පාරක් හොඳ තට්ටුවක් දාගන්න ඕන. ඊට පස්සේ මේක අපි බලමු කොහොමද නිමාව එන්නේ කියලා. මේ බලන්නකෝ වතුර වැඩි වුණ මිශ්‍රණය ඔයාලට හොඳට දැනගන්න පුළුවන් මේ විදිහට උඩින් වතුර ගොඩාක් මතුවලා තියෙනවා. අල්ලනකොට හොඳට පේනවා වතුර වැඩි වුණ මිශ්‍රණය මොකද්ද කියලා. දැන් මේක වතුර ගානට. ඒ නිසා මේකේ උඩින් වතුර මතුවලා නැහැ. මේක ඉක්මනට වේලෙනවා. මේක අපි උක්කුවටනේ හදාගත්තේ වතුර ගානට දාපු නිසා ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක අපි වතුර ටිකක් වැඩි වුණ නිසා වේලෙන්න වෙලා යනවා. එතකොට මෙන්න මේ වගේ උඩින් වෙනම වතුර තට්ටුවක් තියෙනවා. අන්න ඒක ටිකක් ප්‍රශ්නයක් තමයි නේද? ඊට පස්සේ අපි ටික වෙලාවක් තියලා බලමු. මෙන්න මේ විදිහට තමයි එතකොට අපේ මෝල්ඩ් එකට දාගත්තු මිශ්‍රණ දෙක පේන්නේ. බලන්නකෝ මේකේ තාම වතුර වැක්කෙනවා නේද? ඉතින් අපි මේ විදිහට ටිකක් වෙලා තියලා බලමු අපේ මේ මිශ්‍රණේ අන්තිමට පොට් එකක් එහෙම නැත්නම් මේ පොට් ට්‍රේ එක හදන්නේ කොහොමද කියලා. මුලින්ම වතුර ගානට දාගත්තු ට්‍රේ එක මම ගලවනවා. බලන්නකෝ වතුර ලීක් වෙන්නෙත් නැහැ. උඩින් වතුර තට්ටුවක් වෙනම ඇත්තෙත් නැහැ. මේක හොඳට උකුවට දාගත්තු නිසා ෆිනිෂිං එක හොඳට තියෙනවා. අතේ ගෑවෙන්නෙත් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. තෙත ගතියකුත් නැහැ. මේක හොඳට වේලිලා තමයි තියෙන්නේ. විනාඩි 25ක් 30ක් වගේ කාලයක් මම මේක තිබ්බා හොඳට වේලෙන්න. ඊට කලින් වුණත් අපිට ගලවලා ගන්න පුළුවන්. ඉතින් මම වැඩි හොඳට මේක ටික වෙලාවක් තිබ්බා. බලන්නකෝ හොඳට ශක්තිමත් විදිහට මේක තියෙනවා. දැන් අපි ගලවලා බලමු වතුර ටිකක් වැඩි වුණ එක. මේක ගලවන්න ටිකක් අමාරුයි. මාත් හරි බයෙන් තමයි මේක ගැලෙුවේ. මොකද තෙත ගතිය හොඳටම තියෙනවා. තාම මේ මිශ්‍රණය වේලිලා නැහැ. ඉතින් මම මේක අපි දෙකම ඉතින් එකම ටයිම් එකට නිතිබ්බේ. ඒ වුණාට මේකේ වතුර වැඩි නිසා තාම වේලිලා නැහැ. ඒකේ එයා බබල්ස් තියනවද කියලාත් මට සැකයක් තියෙනවා. අපි බලමුකෝ. මෙන්න මේ විදිහට තමයි අපි මෝල්ඩ් එකකින් ගැලෙව්වහම තියෙන්නේ. බලන්නකෝ හැම තැනම ගෑවෙනවා මේ. තාම නිකන් ක්‍රීම් එකක් වගේ තමයි අතේ ගෑවෙන්නේ. ඔයාලා මතක තියාගන්න නිකම්ම මේ සිමෙන්තියක අල්ලන්න එපා. මමත් අත් දෙකේ කෝමාරිකා ක්‍රීම් එකක් තියෙනවා. අන්න ඒක ගාගෙන තමයි මේව අල්ලවුවේ. එහෙම නැත්නම් ග්ලව්ස් දාගන්න ඕන. මේ විදිහට තමයි අපි වතුර වැඩි වුණ එක ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ තාම ගෑවෙනවා. ගානට මෙම්මට වතුර දාගත්ත මික්ස් එකේ වතුර වැඩි වුණ එකේ වෙනස දැන් ඔයාලට තේරෙනවනේ. ඉතින් ඔයාලත් හදනකොට වතුර ගානට දාගෙන ඔයාලගේ මික්ස් එක හදාගන්න. මේ වගේ තවත් වටින වීඩියෝ එකක් අරගෙන මම ඊළඟ දවසෙත් එනවා. එතකන් අදට ගිහින් එන්නම්. දිගටම මාත් එක්ක ඉන්න. බයි.